හයි කොහොමද යාළුවනේ ඔයාලට අද මම ඔයාලට පොඩි වීඩියෝ එකක් කියනවා. එහෙනම් චූටි බබාගේ එකක්. චූටි බබාගේ මම නට්ස් පවුඩර් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම කරන්නේ වතුර එකක් උණු කරගන්නවා. ඒ වතුර එකට මම එකතු කරගන්නවා ආමන්ඩ්. මොකද ආමන්ඩ් වල තියෙන පිට පොත් අයින් කරගන්න ඕන නිසා වතුර එකක් උණු කරලා ඒක උතුරනකොට මම ආමන්ඩ්ස් එකතු කර ගන්නවා. වතුර එක රත් වෙනකම් මම ඔයාලට කියන්නම්. චූටි බබාලට මාස 8 ඉඳලා තමයි මට මතක විදිහට අනේ මාස 8 ඉඳලා තමයි මේ නට්ස් පවුඩර් එකතු කරගන්න කියන්නේ. මට දැන් මතක නෑ හරියටම. ඉතින් මම පුතාට දැන් එකතු කරගන්න මේ යට වර්ග 4 විතරයි. pumpkin seeds, pistachio, එතකොට කජු, ආමන්ඩ්. මේ 4 වර්ග විතරයි. ඔයාලගේ බබාලගේ තැලදි ටෙස්ට් කරලා තියෙනවා නම් මේකට තව එකතු කරගන්න පුළුවන් වෝල්නට් එහෙමත්. අපේ බබා වෙච්චර කැමති නැහැ. මම ඒ හින්දා මේ 4 විතරයි එකතු කරගන්නේ. අපි දැන් ඉක්මනට බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ ටික ලොකු දෙයක් නැහැ. කබලේ වැදගෙන බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මම අපේ බබාගේ නට්ස් පවුඩර් එක හදාගන්නේ කියලා. පොඩි එක්කෙනා දැන් ටිකක් ලොකුයි. හැබැයි මේ වයසට මේ විදිහට දෙන්නේ නැතුව ඇති. සමහරු දෙන ඉතින් හපලා කන්න පුළුවන් නේ. ඒ වුණාට අපේ බබත් හපලා කනවා. මේ දවස්වල පොඩ්ඩක් විතර යා එක එක කෑම බීම රිජෙක්ට් කරනවා. ඒ හින්දා තමයි මම මෙයාට මෙහෙම නට්ස් පවුඩර් එකක් විදිහට චූටි කාලේ දුන්න විදිහට ආයෙ දෙන්න හිතුවේ. මම මෙයාට වේල් 3ක් දෙනවා. වේල් 3ට දැන් නම් දෙන්නේ බත්. මොකද මම වෙනදට නම් මෙයාට චූටි කාලේ දුන්නේ උදේ වරුවට එක එක සීරියල් වර්ග පොඩි පොඩි කෑම වර්ග දුන්නා. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට රෑ කෑම වල නූඩල්ස් ඉඳිආප්ප ඔය වගේ දේවල් දුන්නා. හැබැයි මෙයා ළඟකදී ඉඳන් රෑට බඩගිනි කියනවා පාන්දර නැගිටලා. ඉතින් ඔය හින්දා දැන් මම රෑටත් එයාට දෙන්නේ බත්. එතකොට මෙයාට උදේට දවල්ට රෑට බත් තමයි මේ දවස්වල දෙන්නේ. බබාලට එහෙම පුරුදු කරන්නත් එපා කියලා කියනවා. හැමදේම දෙන්නත් කියනවා. හැබැයි මම මේ දවස්වල ප්‍රධාන වේල් 3ටම දෙන්නේ බත්. ඊට අමතරව මම යාට චූටි කාලේ උදේට දුන්න සීරියල් වර්ග තියෙනවානේ. ඒ සීරියල් වර්ග මම යාට 11ත් 12ත් අතර වගේ අතරමැද වේලක් විදියට තමයි දෙන්නේ. ඒකට තමයි ඒ දෙනකොට ඒ සීරියල් එකට තමයි මම මේ නට්ස් පවුඩර් එක මික්ස් කරලා දෙන්නේ. ඒක එහෙම දෙන්න ලේසි. නැත්තම් නිකන් කන්න අමාරුනේ. තව ඉතින් එක එක විදි තියෙනවා. සමහර බෝල විදියට හදලා දෙන්න පුළුවන්. රටින්දි එහෙම දාලා මේ ඉතින් මට පහසු විදිහ පුතා කැමති විදිහට එක එක බබාලා කැමති විදිහ දන්නේ අම්මනේ. එතකොට ඒගොල්ලන්ට කැමති විදිහට බබා කැමති විදිහට ඉතින් අපිට ඒක හදලා දෙන්න පුළුවන්. දැන් නම් වතුර එක ටිකක් රත් වෙනවා. ඒකට මම ලිප ඕෆ් කරලා මේ ආමන්ඩ්ස් ටික දාගන්නවා. මේකේ මේ ස්කින් එක මට අයින් කරගන්න ඕනි. ඒක අයින් කරලා තමයි මම මේක බදින්න ගන්නෙ. අපි එහෙනම් ඒක එකතු කරගෙන ඉමු උණු වතුර එකට. මේ වතුර එක හොඳටම රත් වෙනවා දැන්. මම මේකට දැන් එකතු කරගන්නවා ආමන්ඩ් ටික. ලිප ඕෆ් කරා. මේකට මම දැන් එකතු කරගන්නවා ආමන්ඩ්ස් වලින් ටිකක්. මම මෙතන ඔක්කොම එකතු කරගන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඉතුරු වුණා. දැන් මේකේ වතුර ටික අල්ලන්න පුළුවන් ගානට එනකොට මේකේ මේ පොත්ත ගලවන්න පුළුවන්. දැන් මම මේක මෙහෙම දැන් වතුර එක අල්ලන්න බෑනේ. මේක නිවෙනකොට මේකේ ගානට මේ පොත්තත් අයින් කරන්න පුළුවන්. මම ඔයාලට එතකොට ඒක පෙන්නන්නම්. ආමන්ඩ් ටික නිවෙන්නකම් මම ඒක මෙතන තියාගත්තා. මේක මෙතන නෙවෙයි. අපි එතකන් අනිත් ඇට වර්ග ටික බැදගෙන ඉමු. මම ඉස්සෙල්ලාම මෙතන කජු ටිකක් තියෙනවා. මෙතන මම මේ කජු ටික තමයි බැදගන්නේ. කජු ටිකෙන් මම ටිකක් ඉතුරු කරගන්නවා. මම අලුව හදන්න හිතාගෙන ඉන්නවා. අලුව වලට මම චුට්ටක් ඉතුරු කරගෙන මම ඉතුරු ටික වැද ගන්නවා.
මම දැන් කජු ටික බැද ගන්න හදන්නේ. මේ ටික පොඩ්ඩක් අඩු ගින්දරේ එමෙහිට බැද ගන්න තියෙනවා. මේ විදිහට කජු ටික ටිකක් බැදගත්තා. මේක ඊට පස්සේ මම pumpkin seeds ටික එකතු කර ගන්නවා. මේ ටික අඩු ගින්දරේ තමයි බැදෙන්න ඕනේ. මේ ටික මෙන්න මේ ගානට වගේ බැදලා ගත්තා. ඒ විදිහටම මම ඊට පස්සේ එකතු කරන්නේ පිස්තාචියෝ ටික. මේකත් හොඳටම ගින්දර අඩු කරලා මම මේකත් බැද ගන්නවා. මේ පිස්තාචියෝ බැදෙන්න නම් ටික වෙලාවක් යනවා. මේ පිස්තාචියෝ ඔයාලට මම පෙන්නන්නම්. මෙහි ප්‍රයිස් අපි ගත්තේ ග්‍රෑම් 45ක් නේ. ඒක වෙන්නේ 4.73යි. මෙහි සල්ලි වලින් බලන්න මේක වැඩි කරලා 89. එතකොට ඔහෙද ලාභ? ලංකාවේද ලාභ? ඩුබායි වලද? ලංකාවේද ලාභ? ඩුබායි වලද ලාභ කියලා. මේ විදිහට බෙදෙන්න ඕනේ. මේකටම එකතු කර ගන්නවා. මොකද මම බ්ලෙන්ඩ් කරන්නේ ඔක්කොම එකට. මම ඔයාලට දැන් පෙන්නන්නම් ආමන්ඩ් ටික. දැන් මේක නිවිලා තියෙන්නේ. අල්ලන්න පුළුවන් ගානට. දැන් මේකේ මේ පොත්ත අයින් කරන්න පුළුවන්. මේ බලන්නකෝ. මේකේ පොත්ත නිකම්ම අයින් වෙනවා. මේ විදියට. මේකේ වතුර තියෙන හින්දා මම මේකේ පොත්ත අයින් කරලා මේ අවුවේ තියා ගන්නවා ටික වෙලාවක්. ගොඩක් වෙලා මම එළිය තියාගන්නේ නැහැ. මොකද මෙහි ඩස්ට් එක වැඩි එළියේ. මේ දවස්වල සමනේ. සම හින්දා හොලඟත් එක්ක ගොඩාක් ඩස්ට් එක එනවා. ඒ හින්දා මම වැඩි වෙලාවක් තියාගන්නේ නැහැ. ඇත්තටම එළිය බලලා තමයි කියන්නේ හොලඟ වැඩි වගේ නම් මම තියන්නෙම නැහැ. මේ විදිහට ඉක්මනට ලේසියෙන් මේක අයින් කරගන්න පුළුවන්. මේ විදිහට. ඔයාලට එහෙම නැත්නම් එළියේ ලංකාවේ නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. අපිට එළියේ තියාගන්න පුළුවන්නේ. මම මෙහෙම නැති වුණොත් ආයේ ටවල් එකකින් මේක පිහලත් ගන්නවා. පිහත් එත මාත්තු කරලා තේත මාත්තු කරලා එහෙම මම කරන්නේ බදින එක. මේ විදිහට මම ටිෂු ටිකක් තියලා මේක තේත මාත්තු කරනවා. මෙන්න මේ ගන්නට මෙන්න මේ ගන්නට මේකේ වතුර අයින් වෙලා තියෙන්නේ. මේ වැඩි වෙලා වතුර එකේ තිබෙන තුරා මේක ගොඩක් මෙගිලා නැහැ. මේ ගන්න තමයි තියෙන්නේ. මේ ටිකක් මම අඩු ගින්දරේ ටිකක් වැඩි වෙලා බැද ගන්නවා. ඔයාලට පේන ඇති මේ තියෙන්නේ දැන් මම පැතගත්ත ටික. මේ ටික තමයි දැන් මම කොටා ගන්න හදන්නේ බ්ලෙන්ඩර් එකෙන්. මම මෙයා චූටි කාලේ නම් මේ ටිකක් හලලා ගත්තේ. ඒ කියන්නේ එකපාරක් කරනවා හලනවා එහෙම චූටිම කාලේ. ඊට පස්සේ ටික ටික ලොකු වෙන්න මං හලන්නේ නැතුව පොඩි චූටි කාලේ තිබුණාට කමක් නැහැනේ. මෙයාට හපලා කන්න පුළුවන් නිසා මං ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ගානට පේනවනේ.
තව ටිකක් බ්ලෙන්ඩ් කරන්න ඕනේ, ග්‍රයින්ඩ් කරන්න ඕනේ. තව ටිකක් කෑලි වගේ තියෙනවා. ඒ හින්දා මේක පොඩ්ඩක් මික්ස් කරලා තව දෙපාරක් වගේ ගහපුවාම ඇති වෙයි. මොකද පොඩි එක්කෙනා හපලා කන නිසා ලොකුවට ග්‍රයින්ඩ් වෙන්න ඕනේ. දැන් ඇති. මේ තියෙන්නේ. මස්ටර්ඩ් පෙන්වන්න. ඉන්න මේ විදිහට තමයි කෙරලා තියෙන්නේ. චූටි පබ්බෙකුට නම් මේක හලලා ගන්න. මෙන්න මේ විදිහට තමයි මේ පවුඩර් එක එන්නේ. මේක මම අර මික්ස් කරගන්නවා. මොකද ටිකක් වෙනම වකිනේ කෙටුනේ. තව දෙයක් මට ඔයාලට කියන්න බැරුණා. දැන් අපේ බබාට මම දෙනවා කී සීරියල් වලට මික්ස් කරලානේ. තව කෙනෙකුට මේක දෙන්න පුළුවන් චූටිම කාලේ යෝගට් වලට, ග්‍රීක් යෝගට් වලට එහෙම අපේ කෙනා චූටිම කාලේ ග්‍රීක් යෝගට් කෑවා. ඊට පස්සේ ආයේ කන්නේ නැති වුණා. ඒ කාලේ මම යාට ග්‍රීක් යෝගට් වලට මික්ස් කරලා මේක දුන්නා. ආයේ ඇවකාඩෝ දෙනකොට ඒකට මික්ස් කරලා දුන්නා. ඔය බනානා අර චූටිම කාලේ එයාට පොඩ්ඩක් එක පොඩි කරලා දෙනකොට ඒ කාලෙදී මේවා මික්ස් කරලා නට්ස් පවුඩර් එකත් එක්ක දුන්නා. දැන් ලොකු වෙනකොට ඉතින් එක කැටයන් තියනවානේ. එතකොට එයාලා පොඩි කාලේ කාපි විදියටම කන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් එක දේවල් වෙනස් වෙනවා. දේවල් තේරෙනකොට එපා කියන්න තේරෙනකොට ඒ දේවල් එපා එහෙම කියනවා. ඉතින් දැනට මම මෙයාට දැන් දෙන්නේ අර අමතර වේලක් විදිහට දෙනකොට ඒකට මික්ස් කරලා. ඒ කියන්නේ සීරියල් මොන හරි දෙනකොට ඒකට මික්ස් කරලා. මෙයා දැන් යෝගට් කන්නේ නැහැ. ඒ හින්දා යෝගට් එකට දාලා දෙන්න විදිහකුත් නැහැ. ඒ හින්දා සීරියල් එක විතරමයි මට මේ නට්ස් පවුඩර් දෙන්න පුළුවන්. නැත්තම් ආයේ මෙයාට නිකන් දෙන්න පුළුවන්. ඒත් මම තාම චූටි කැලි වලට කඩලා දෙන්න මට බයයි. ඇත්තට මේක වැරදි ඇති. එනකොට මට බයයි එයා ඒක හිර කරගනීද, ඒ දේවල් කරගනී කියලා. ඒ නිසා මම හොඳටම පොඩියට කඩලා, ඒ කියන්නේ චූටි චූටි කැලි වලට පිහියෙන් කඩලා තමයි දෙන්නේ. එතකොට ඒව කටේ දාලා හපනවා. රටකජු උනත් මම රටකජුවක දෙකට වෙන් කරලා තමයි පියල්ලක් විදිහට දෙන්නේ. මට අනිත් විදිහට දෙන්න බයයි. මොකද නිවුස් වල අහනවා අපි FB වල දකින්නවා එක එක බබාලට එක එක දේවල් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ දේවලුත් එක්ක බයයි. ඕනවට වඩා පරිස්සම් කරන්න නැති. ඒ වුණාට ඉතින් මට ඉන්නේ එච්චරයිනේ. ඒ හින්දා මම ඉතින් පරිස්සම් කරනවා. මම වැරදි ඇති. ඉතින් බබාලින් අම්මලා දන්නවනේ. මම වැරදි ඇති. ඒ වුණාට ඉතින් මගේ වීඩියෝ තමයි ඒ. මම ඕනවට වඩා පරිස්සම් කරනවා. බයයි ඒ නිසා. ඉතින් මේ විදිහට තමයි මම දැන් මේක ටිකක් මේ ප්ලේට් එකේ තියලා තියෙනවා. විනාඩි 10ක් 15ක් විතර ඒ තියලා මේ බොක්ස් එක මේකකට දාලා තමයි තියන්නේ. මේකෙන් පොඩි ප්‍රමාණයක් තමයි මම දාන්නේ. මේක මෙයා ඉතින් මේ වෙනවා. මේ ටික ඇති මට මාසයකට විතර වගේ. තව දෙයක් කියන්න ඕනි. මේක මම මේ කන්ටේනර් එකේ දාලා තමයි මේක වහලා තියන්නේ. හැබැයි ලංකාවේදී දැන් මෙහෙදී අපේ රූම් AC තියෙනවා. ඉතින් කොහොමද AC දාලා තියෙනවා. දවල් වලට මම ටිකක් ඕෆ් කරනවා. රෑලි වෙනකන් එහෙම AC දාලා තියෙන්නේ. ඉතින් ලංකාවේදී මේක තියාගන්න ඕන මම දන්නේ නැහැ මෙච්චර ගොඩක් හදාගෙන තියාගන්න පුළුවන්ද කියලා. මම එහෙම තියාගෙන නැහැ. ඒක නිසා ඒක පොඩ්ඩක් බලන්න පොඩි ප්‍රමාණයක් හදාගෙන එක්ක ෆ්‍රිජ් එකේ තියාගන්නද එහෙම කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් ඔයාලා ඒක බලලා කරගන්න.
ඒ කියන්නේ ගොඩාක් ප්‍රමාණයක් හදාගන්න එපා. පොඩි ප්‍රමාණයක් හදලා ඊට පස්සේ ඒක බලන්න කොහොමද තියාගන්න පුළුවන්ද කියලා. දැන් මම මේ ප්‍රමාණය හදාගත්තේ මට තියාගන්න පුළුවන්. මේක මුකුත්ම වෙන්නේ නැහැ. මාස දෙකක් උනත් තියාගන්න පුළුවන්. කිසිම දෙයක් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි බබාට හදාගත්ත එක. මෙන්න මේ ප්‍රමාණය තමයි දැන් මේක හැදිලා තියෙන්නේ. මේක මට මාස දෙකකට විතර වගේ ඇති මොකද චුට්ටයි දාන්නේ. ඒ දාන්නේ. ඒ කියන්නේ චුටි කාලේ ගොඩක් දුන්නා. දැන් ඉතින් සීරියල් වලට විතරක් මම දාන්නේ. ඒ නිසා මේක මට මාස දෙකක් විතර වගේ තියාගන්න පුළුවන්. මේ විදිහට තමයි මේ ටික හැදෙන්නේ. මේ විදිහට තමයි. තව ඔයාලා මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ආයෙත් රිප්ලයි කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් චූටි බබාගේ වීඩියෝස් මම ආයෙත් ඉස්සරහට අරගෙන එන්නම්. දැන් යාගේ ඉස්කෝලේ යන්න පටන් ගන්නකොට එයාට පොඩි පොඩි ස්නැක්ස් හදන්න ඕනි. ඒ දේවලුත් එක්ක මම ආරත් එක්ක එකතු වෙන්නම්. මට එහෙනම් තව වීඩියෝ එකකින් අපි හමු. අදට ගිහින් එන්නම්. බයි.